අද ගැටලුව හරිම ලේසි ගැටලුවක්. නමුත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ගැටලු එනවා අපි දැකලා තියෙනවා. මේවා සම්බන්ධ ගැටලුවක් එන්න තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා. අද ගැටලුව පුතේ වට ප්‍රස්ථාර ආශ්‍රිත ගැටලුවක්. බලමු මේක කොහොමද විසඳන්නේ කියලා. හරිම ලේසි. හැබැයි පේන විදිය නම් ටිකක් අමාරුයි වගේ කියලා හිතෙනවා. නමුත් හරි ලේසි එකක්. බලමු මොකද්ද කියන්නේ කියලා. අපිට දීලා තියෙන ප්‍රස්ථාරය. ඒකේ කියනවා මෙන්න මෙහෙම. A, B, C හා D කණ්ඩායම් හතරේ සිටින ළමයින් සංඛ්‍යාව මෙම ප්‍රස්ථාරයේ. කියන්නේ මේ රූපයෙන් දැක්කෙනවා නිරූපණය කරනවා. හරිද? A කණ්ඩායමේ සිටින ළමයි සංඛ්‍යාව 120ක්. ඉතින් අපෙන් අහනවා ඒ අනුව B හා C කණ්ඩායම් වල සිටින ළමයි සංඛ්‍යාව කීයද කියලා. බලමු අපි මේක කොහොමද විසඳන්නේ කියලා. right. මුලින්ම අපිට හරි වැදගත් පණිවිඩයක් දෙනවා පුතේ මෙන්න මෙතන. ඒ කණ්ඩායමේ සිටින සංඛ්‍යාව අපිට දීලා තියෙනවා. ඒක තමයි මේ ගැටලුව විසඳන්න දීලා තියෙන ඉංගිය. අපි ඉංගිය මොකක්ද කියලා තේරුම් ගන්න දෙපයි නේද? අපිට දීලා තියෙන ඉංගිය එක. ඒ කියන්නේ මේකෙන් හරි අඩක් නේද? මේ රූපෙන් හරි අඩක් සමානයි 100යි. 100යි නෙමෙයි 120ක් නේද? sorry. 120ක්. මේ රූපෙන් හරි අඩක් සමානයි 120ක්. ඒ කියන්නේ මේකෙන් අඩක් එහෙනම් පුතේ කියන්නේ මේක ඇවිල්ලා මේකෙන් අඩක් නෙමෙයි. ඒ වගේ අඩක් තමයි B නේද? ඒකෙන් A කියන ප්‍රමාණයෙන් අඩක් තමයි B. ඒ කියන්නේ 120 බෙදනවා දෙකට. 120 බෙදනවා දෙකට කීයද? 60. කීයද? 60. කියන්නේ B සමානයි 60. නේද? B සමානයි 60. මෙයා සමානයි 120ක්. අපිට කියනවනේ ඒකනේ. එහෙනම් ඒකෙන් අර්ධයක් නැත්නම් ඒකෙන් භාගයක් 60. දැන් එහෙනම් මේ දෙකම 60යිනේ නේද? මේ දෙකේම අගය 60යි. එතකොට මේ දෙකේම අගය 60යි. ඒක හරියටම සමානව කොටස් දෙකට බෙදලා තියෙනවා. හරිද? එහෙනම් එක කොටසක අගය හොයන්න අපි 60 බෙදනවා පුතේ දෙකෙන්. එතකොට කීයද? 30යි නේද? 30යි. ඒ කියන්නේ C කියන්නේ 30යි D කියන්නේ 30යි. දැන් අපි මුළු ප්‍රස්ථාරෙම තොරතුරු ටික ඔන්න අපි හොයන්න. දැන් අහන ප්‍රශ්නෙට යනවා. B හා C කණ්ඩායම් වල සිටින ළමුන් ගණන. B හා C කණ්ඩායම් වල සිටින ළමුන් ගණන. B වල ළමයි පුතේ 60යි C වල ළමයි 30යි. එතකොට මේ දෙකේ එකතුව සමානයි 90යි. උත්තරේ 90යි. හරි ලේසි. විසඳන්න හරි පහසුයි. අපි ඉතින් මේක අවබෝධ කරගත්තා.